Hello everyone, I'm Malinda Pansar, Java Institute, Mother Branch Cheetah Badge. අද අපි කතා කරන්න යන්නේ අපේ eShop project එකේ sign up එකට අදාළ process එක වෙන්නේ කොහොමද කියලා. මෙලින් අපේ sign up page එක අපි යන් අපේ code එකට අපේ code එකට ආවම index.php වල මේකෙන් අපේ sign up එකට අදාළ first වෙන index එකේ page එක අපිට දැන් බලා ගන්න පුළුවන්. ඉස්සෙල්ලා detail දෙකකින් තමයි අපි open කරලා තියෙන්නේ. මෙතන අපේ class call ag6 id sign up box කියලා අරගෙන තියෙනවා. ඒ වගේ පාටක් බලා ගන්න පුළුවන් අපිට detail එක ඇතුලේ class එක call 12 විදියට p class title 2 කියන css script එක title 2 create new account කියලා තියෙනවා. මේ පහටවත් බලා ගන්න පුළුවන් ආපහු div tag එක ඇතුලේ div class call 12 d9 කියලා අරගෙන දෙනවා. id එක msgdiv කියලා අරගෙන තියෙනවා. එතන div class alert gender කියලා අරගෙන තියෙනවා. role එක alert id msg කියලා අරගෙන තියෙනවා. ඉතින් පහටවත් බලා ගන්න පුළුවන් අපේ details enter කරන part එක තියෙනවා. ඔක්කොම අපි හදලා තියෙන කොහොමද කියලා. එතන අපි ඉස්සෙල්ලාම div tag එකකින් first name එක අරගෙන තියෙනවා. label class එක අරගෙන තියෙන form label විදියට first name input type text class form control id f name placeholder enter your f name කියලා first name කියලා තියෙනවා. ඉතින් පාටත් අපිට බලා ගන්න පුළුවන් ආපහු detail එක ඇතුලේ call 6 කියලා අරගෙන තියෙනවා. label class form label last name කියලා අරගෙන තියෙනවා. එතන input type එක text විදියට class එක form control විදියට id එක l name විදියට අරගෙන තියෙනවා. එතන placeholder එක enter your last name කියලා තියෙනවා. එතන පහට આવතින් email එක තියෙනවා. email එක තේදීමයි. ඒකේ class එක form label type එක email එතන දැන් class form control id එක email විදියට අරගෙන තියෙනවා. placeholder enter your email. එතන පහට આવතින් password එක තියෙනවා. password එක label class form label password විදියට ඒක input type එක password විදියට ඒ class එක form control විදියට id එක password විදියට අරගෙන දෙනවා. එතන placeholder එක බලන්න තියෙනවා enter your password කියලා. එතනින් පහට අපිට බලා ගන්න පුළුවන් label class form label mobile කියලා අරගෙන තියෙනවා. mobile එකේ input type එක අරගෙන තියෙන text කියලා. එතන class එක form control විදියට අරගෙන තියෙනවා. ඒ වගේම id එක mobile කියලා අරගෙන තියෙනවා. placeholder ගන්න තියෙන්නේ enter your mobile number කියලා. ඉතින් පාටාවත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා අපේ gender එක select කරන part එක අපිට තියෙනවා. මේකත් අපි div tag එක ඇතුලේ අරගෙන තියෙන්නේ. මේක label class form label කියලා අරගෙන තියෙනවා. form label gender. ඉතින් select class form control id gender කියලා අරගෙන තියෙනවා. එතන options value empty select gender කියලා අරගෙන තියෙනවා. ඉතින් පහළට આવතින් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ අපේ gender වලට දාලා data insert කරන්න ටික අපි අරගෙන තියෙන්නේ php එක ඇතුළට. ඒක අපේ database එකෙන් තමයි අපි ඉඳලා data enter කරන්න ඕනේ. ඒක අපි genders වල අපිට කැමති genders ගණන් එහෙනම් අපිට genders insert කරන්න පුළුවන්. ඔය මෙතන නම් insert කරලා තියෙන්නේ ප්‍රධාන details විදියට male and female විතරයි. මෙතන තමයි බලා ගන්න පුළුවන් අපිට try catch කියලා අපි අරගෙන තියෙනවා. try එක ඇතුළේ තියෙනවා අපි ඉස්සෙල්ලා database එකේ search එකක් අරගෙන තියෙනවා. search select all from gender එකෙන් database එකේ සම්පූර්ණ database එකම search කරන්න gender එකේ තියෙන ඒ value එක rs වලට $rs වලට සමාන කරගන්න. මෙතන බලනවා $rs numbers කියන්නේ $rs කාපු value එක rows කීයක තියෙනවද කියලා ඒක insert කරගන්නවා $num වලට. මෙතන 4 එකක් අපි මෙතන 4 එකක් අරගෙන දාලා තියෙනවා $x සමාන බිඳුව $x විශාල බලනවා $num වලට විශාල $x මෙතන $x ++ කියලා තියෙනවා. ඉතින් පාඩක් අපිට බලා ගන්න පුළුවන් $data සමාන බලනවා $rs fetch as okay එකට. එතනින් php script එක එන්ටර් කරලා තියෙනවා. ඉතින් පාඩකට බලා ගන්න පුළුවන් option value php script එක open කරලා echo html special characters data gender id කියලා තියෙනවා. ඒ කියන්නේ මෙතන අපේ database එක කියවතින්
මෙතන තියෙන අපේ ජෙන්ඩර් ටේබල් එක මෙතන තියෙන්නේ. අපිට බලන්න පුළුවන් ජෙන්ඩර් ID ජෙන්ඩර් නේම් කියලා තියෙනවා. එතන මේල් වලට ජෙන්ඩර් ID එක 1 විතරයි, ෆීමේල් ජෙන්ඩර් ID එක 2 විතරක් තියෙනවා. එතනින් අපි මෙතනට ආව. මෙතන අපි අල්ලගන්න කියන්නේ එතන අපි ඉන්සර්ට් කරන ජෙන්ඩර් එක මොකද්ද කියලා. ඒ කියන්නේ මේල් නම් ජෙන්ඩර් ID එක එකයි, මේ ෆීමේල් නම් ජෙන්ඩර් ID එක දෙකයි විදිහට. ඒක තමයි මෙතනින් ජෙන්ඩර් ID මොකද්ද ID එක මොකද්ද කියලා මෙතනින් අල්ලගන්න කියන්නේ. එතනින් පහට අපිට බලා ගන්න පුළුවන් මෙතන කැච් එකක් තියෙනවා. ඒ කැච් එක තියෙනවා expansion $e විදිහට. මෙතන පහට අපිට බලා ගන්න පුළුවන් එක එකක් අරගෙන තියෙනවා option value error loading changes කියලා. මෙතන මෙහෙම අරගෙන තියෙන්නේ මෙතන try එකේදී මෙතන database එක කනෙක්ට් වෙලා නැත්නම් කියන්නේ database එකේ search එක වැඩ කරන්නේ නැත්නම් database එක connect කරලා නැත්නම් ඒතුළේ error එකක් තියෙනවා. මෙතන catch එකෙන් අපිට echo කරනවා option value error loading changes කියලා. ඉතින් database එකේ ප්‍රශ්නයක් කියලා අපිට පෙන්නනවා. ඉතින් පාටත් අපිට බලා ගන්න පුළුවන් sign up සහ already have an account sign in කියන buttons දෙක කරලා දාලා code එක. මෙතන අපිට බටන් එක class btn primary විදිහට type එක බටන් එකක් විදිහට on click එක sign up විදිහට අරගෙන තියෙනවා. ඉතින් පහට අවතින් බලා ගන්න පුළුවන් බටන් එක class btn dark විදිහට type එක බටන් විදිහට on click change view විදිහට අරගෙන තියෙනවා. මෙතන already have an account sign in කියන එක තමයි මෙහෙම අරගෙන තියෙන්නේ. අපි මෙතනින් ආවතින් අපේ script.js එකට මෙතින් අපේ sign up එකට අදාළ script.js එක මෙතනින් ඉස්සෙල්ලා අපි කරගෙන තියෙන variables හදලා එහා පැත්තෙන් pass වෙන data ටික ඒ කියන්නේ index.php වලින් pass වෙන data ටික fname lname email password mobile gender කියන ටික අල්ලගෙන තියෙනවා. ඒ ටික අල්ලගෙන document.getInvID කරා variables හදලා fname lname email password mobile gender කියලා variables හදලා ඒ ටික pass කරගෙන තියෙනවා. එතනින් පාඩට අපිට බලා ගන්න පුළුවන් variable එකක් දාලා තියෙන f කියලා. ඒක email.form data කියලා අරගෙන තියෙන්නේ. එතනින් අපි ඉහත අල්ලගත්ත data ටික fname lname email password mobile genders කියන data ටික ඒ data වල values ටික f l e p m g විදිහට f කරා append කරගෙන තියෙනවා. ඒ කියන්නේ f.append f name value අපි මෙතන f name එකේ value එක තමයි මෙතන f එකට append කරගෙන තියෙන්නේ. ඒ වගේ මෙතන පහට අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ සාමාන්‍ය ajax part එකක්. මෙතන අරගෙන තියෙනවා var request new xml http request කියලා. ඒකෙන් මෙතන පහ තියෙනවා ready request.onReady state change සමාන function කියලා. ඉතින් පාට අතර බලන්න පුළුවන් if එකක් තියෙනවා. මෙතන if එකේ තියෙනවා condition එකක් request.ready state සමානයි 4. ඒ වගේම request.status සමාන 200 කියලා. මේ මෙතන මේ තියෙන condition දෙකම true නම් විතරයි. ඒ දෙකම true වෙන්නේ මෙන්න මෙතන මැද තියෙන මෙන්න මේකෙන්. මෙතනින් මෙන්න මේක හරහා තමයි condition දෙකම true ද කියලා බලන්නේ. condition දෙකම true නම් එතකොට එනවා, නැත්නම් is part එකට එනවා. ඒ condition දෙකම true නම් response සමානයි request.response text කියලා. මෙතන අපි variable එක හදාගෙන තියෙනවා. කියන්නේ request එකෙන් එන response text එක තමයි මෙතන variable එක හදලා response කියලා ඒකට අපි සමාන කරගෙන තියෙන්නේ. මෙතන පහට આવත් අපිට ආපහු if එකක් බලා ගන්න පුළුවන්. මෙතන if එකෙන් මෙතන එක අපි හදාගත්ත variable කියන response කියන variable එක success ද කියලා බලනවා. success නම් document.getElementById msg.inhtml register successful කියලා තියෙනවා. ඒ වගේම document.getElementById msg.classname alert success කියලා තියෙනවා. document.getElementById msgdiv.classname එක deblock කරලා තියෙනවා. එතනින් else එකට આવතින් අපිට බලා ගන්න පුළුවන් document.getInvID msg.inhtml එක response කරලා තියෙනවා. ඒ වගේම මෙතන තියෙන එතන බහට આવතින් document.getInvID msgdiv.classname එක deblock කරලා තියෙනවා. අපිට පහටම આવතින් බලා ගන්න පුළුවන් මෙතන request.open post sign up process.php true කරලා තියෙනවා. ඒ වගේම request.send f කියලා තියෙනවා. මෙතනින් කරන්නේ අපි මෙතන append කරගත්ත data ටිකට අදාළ values ඔක්කොම sign up process.php එකට host method එක කරා යවනවා.
ඒ පෝස් මෙතඩ් එක කරා යන විදිහ ඒකක් තියෙනවා. අපි ගේට් මෙතඩ් කියන්නේ මේක තියෙනවා get method එක සහ පෝස් මෙතඩ් එක තියෙන තව ඒ වගේ මෙතඩ් තියෙනවා. මෙතන වඩාත්ම සිකියුරිටි වැඩි මෙතඩ් එක වෙන්නේ පෝස් මෙතඩ් එක. එතකොට පෝස් මෙතඩ් එක කරා අපි ඩේටා එකක් සෙන්ඩ් කරනකොට මෙතනට ඩේටා එක මොකද යන්නේ මොන ඩේටා එකද කියලා බලා ගැනීම හැකියාවක් නැහැ. මෙතන මෙතගත්ම තැනක් වන connection.php එක තමයි මෙතන ඉස්සෙල්ලම බලන්න ඕන. ඉතින් අපි connection.php එක මෙතන අපි මෙතනින් අපි database එක connect කරගන්න සම්පූර්ණ අපේ eJob project එකටම මෙතන අපි තියෙනවා class database public static connection public static function setup connection if is a database connection and new MySQL I localhost root වගේ මෙතන තියෙන මගේ පාස්වර්ඩ් එක මගේ database එක සහ මගේ port එක මෙතන පහළ තියෙන insert update delete select කියන data insert කරන එක data update කරන සහ data select කරන delete කරන එක සහ data search කරන එක තමයි මෙතන select කරලා තියෙන්නේ. ඒ අදාළ කොටස වෙන මෙතනින් මෙතන අපි data insert කරන්න සහ update කරන්න delete කරන්න මෙතන function එක හදාගෙන තියෙනවා ud කියලා iud කියලා. ඒ වගේම මෙතන පහළ data search කරන්න හදාගෙන තියෙනවා function search කියලා. අපි ආවව sign up process php එකට ආවම බලන්න පුළුවන්. අපි ඉස්සෙල්ලම include කරගෙන තියෙනවා connection.php කියලා. කියන්නේ connection.php file එක අපි database connect කරගත්ත file එක මෙතන include කරගෙන තියෙනවා. එතනින් පහට ආවොත් බලන්න පුළුවන් අපේ script.js වල අපි f වලට append කරගත්ත data ටිකේ values ටික මෙතනට FLEEMG විදිහට පිළිවෙලින් post method එක කරා ආපු data ටික අල්ලගෙන ඒ ටික අපි fname lname email password mobile genders වලට අපි මෙතන සමාන කරගෙන තියෙනවා. අලුතෙන් variables හදලා තියෙන්නේ. මෙතන පහට આવුත් මෙන්න මේ කොටස අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ if එකක් අරගෙන තියෙනවා empty fname ඒ කියන්නේ fname එක empty නම් echo කරන්න කියනවා please enter your first name කියලා. else if එකක් අරන් මෙතන අපි enter කරන fname එකේ characters ගාන 50ට වැඩි අඩුද කියලා බලනවා. 50ට වැඩි නම් echo කරනවා first name must contain lower than 50 characters කියලා. මෙතනින් පහළට આવත් අපිට බලන්න පුළුවන් else if එකක් තියෙනවා. ඉතින් අපි බලනවා lname එක emptyද කියලා. lname එක empty නම් please enter last name කියලා තියෙනවා. මෙතනින් පහළට අපිට බලා ගන්න පුළුවන් else if එකක් අරගෙන lname එකත් lower than ද බලනවා 50 වලට. එතනින් lower than 50 වලට echo කරන්න කියනවා last name must contain lower than 50 characters කියන එක. මෙතන character 50 වලට වැඩි නැත්නම් මගේ අපේ last name එකේ characters ගන්න 50 වලට වැඩි නම් last name must contain lower than 50 characters කියලා අපිට පෙන්නනවා echo වෙනවා. ඉතින් පාටාව තායි තියෙනවා else if එකක්. එතන තියෙන email එක empty නම් echo කරන්න කියනවා please enter email කියලා. එතනින් පහටාවත් තියෙනවා else if එකක් ආපහු එතන email එකේ තියෙන characters ගාන 100 ද low වෙන්න ඕන. එහෙම low නැතුව 100 ට over than වෙනවනම් මෙතන echo කරන්න කියනවා email must contain lower than 100 characters කියලා. එතින් පහටාවත් ආයෙ else if එකකින් අපිට අරගෙන තියෙනවා filter email filter validate email. ඒ කියන්නේ අපි මෙතන enter කරන email එක validate email එකක් වෙන්න ඕන. එහෙම නැතුව අපිට කැමති කෙනෙක් එතන enter කරන්න බෑ. එහෙම validate email එකක් වෙනවද බලන්න තමයි මේක filter $email filter validate email එක මෙතන හදාගෙන තියෙන්නේ. එහෙම validate email එකක් නෙවෙයි නම් echo කරන්න කියනවා invalid email format කියලා. එතනින් පහට බලන්න පුළුවන් else if එකක් අරගෙන ආපහු දාලා තියෙනවා empty password කියලා empty $password කියලා. මෙතන password field එක empty නම් echo කරන්න කියනවා please enter password කියලා. ඉතින් පහට ආපහු if else එකක් අරගෙන බලනවා මෙතන $password එකේ characters ගාන 5ට වැඩි වෙන්න ඕන. ඒ වගේම 15ට අඩු වෙන්න ඕන. කියන characters අපිට කැමති characters ගානක් දෙන්න බෑ. කියන්නේ 1 2 වගේ දෙන්න බෑ. කියන characters ගාන 5ට වැඩි වෙන්න ඕන සහ 15ට අඩු වෙන්න ඕන. මෙතන echo කරන්න කියනවා එහෙම නැත්නම් password must contain 15 characters කියලා. අපි ඉතින් පාට අවදින් ආයෙ අපිට බලා ගන්න පුළුවන් මෙතන else if එකක් තියෙනවා empty ද බලනවා mobile කියන field එක.
එතන ඒක එම්ටි නම් එකෝ කරන්න කියන ප්ලීස් enter your mobile number කියලා. එතනින් පහටවතින් ආය සිප් එක තින ඩොල මොබයිල් එක කෑක්ටර්ස් 10ක් තියෙන්න ඕන. අනිවාර්යෙන් අපි ෆෝන් නම්බර් එක තියෙන ඉලක්ක ගන්න නම්බර්ස් ගන්න 10ක් වෙන්න ඕන. ඒ වගේම ඒකම එහෙම නැත්නම් කෝ කරන්න කියන මොබයිල් නම්බර් must contain 10 digits කියලා. ඉතින් පහටවතට ආයි සිප් එක බලා ගන්න පුළුවන්. මෙතන fake match කියලා තියෙනවා. මෙතනින් මෙන්න මේ පාර්ට්ටෙන් සිදු කරන්නේ 0.7න් පටන් ගන්න ඕන මොබයිල් නම්බර් එක. එහෙන් පටන් අරගෙන කැරක්ටර්ස් 9ක් තියෙන්න ඕන. ඒ කියන්නේ අපේ නම්බර් එකක් තියෙන්න ඕන ෆෝමැට් එකට නම්බර් එකක් තියෙන්න ඕන. එහෙම නැත්නම් invalid mobile number format කියලා අපිට මේ ඩිස්ප්ලේ වෙනවා, එකෝ වෙනවා. අපි දැන් බලමු අපි මෙන්න මෙතන සම්පූර්ණ process එක කොහොමද වැඩ කරන්නේ කියලා. මෙතන අපි first name එකට data එක enter කරලා නැහැ. අපි sign up වෙන්න බලමු. අපිට අතන තියෙන විදිහට please enter your first name කියලා එනවා. first name එකට කරමු. ආයි sign up වෙන්න හැදුවොත් එන්න දෙන්න please enter last name කියලා එනවා. අපි last name එක enter කරමු. ආපහු sign up වෙන්න හැදුවොත් please enter email කියලා එනවා. මම email එක enter කරගන්න. please enter password කියලා එනවා. අපි මෙතන valid නැති email එකක් enter කරලා බලමු. invalid email format කියලා එනවා. කියන මෙතන email format එකට අනුකූලව තමයි මෙතන email එක enter කරන්න ඕන. එහෙම නැත්නම් error message එකක් එනවා. අපි දැන් email එක enter කරමු. valid email එක. ඒ වගේම password එකක් දැන් email එක enter කරලා අපි sign up වෙන්න හදමු. please enter password කියලා එනවා. password එක enter කරමු. මෙතන password එක enter කරා. ආයි sign up වෙන්න හදමු. please enter your mobile කියලා එනවා. මොබයිල් නම්බර් එක එන්ටර් කරමු. මෙතන මම වැලිඩ් මෙතන මම පාස්වර්ඩ් එකේ කන්ටේනර්ස් ගන්න අඩුවෙන් දීලා බලන්න. password must contain 5 to 15 characters එන්න ඕන. ඒ කියන්නේ මෙතන පාස්වර්ඩ් එකේ characters ගන්න අඩුවෙන් දෙන්න දෙන්නේ නැහැ. අපි දැන් මෙතන data ටික insert කරලා sign up කරලා බලමු. register successful කියලා වෙනවා. අපේ database එකට පැත්තට ගියොත් මෙතන refresh කරමු. අපිට බලා ගන්න පුළුවන් අපි දැන් enter කර email එක, fname, lname, password, mobile, ඒ වගේම මෙතන join date එක වගේ දේවල් අපිට මෙතන බලා ගන්න පුළුවන්. status id එක, gender id එකත් විදිහට මෙතන වැටලා තියෙනවා. අපි enter කර data ටික මෙතන successfully මෙතෙන්ට add වෙලා තියෙනවා database එකට අපි. PIP කෝඩ් එකට આવතින් අපිට මෙතන බලා ගන්න පුළුවන්. මෙතන else එකේ db part එකක් තියෙනවා. මෙතන අපිට තියෙන db part එකේ database එකෙන් search කරගන්න select all from user via email එක email එක තියෙනවා කියලා බලන්න තියෙනවා. ඒ තියෙනවනේ ඒක $RS වලින් set කරන්න කියනවා. ඒ කියන්නේ මෙතනින් අපි check කරගන්නවා අපේ email එක තියෙනවද කියලා. email එකේ value එක අපි $RS වලින් set කරනවා. $RS එක number වලින් check කරලා එතනින් අපි $n වලට ඒකේ සමාන කරනවා. number වලින් කරන්නේ මෙතන තියෙන email එක එක email එක දෙතුන් පාර enter කරලා දෙනවා නම් මේ තියෙන හැම value එකම ඒ කියන්නේ email එක ගොඩක් සැරයක් enter වෙලා නම් ඒ තියෙන වාර ගණන number වලින් search කරලා මේ වාර ගණන මෙතන n වලට සමාන කරනවා. මෙතනින් අපි පහළට આવත් අපිට බලා ගන්න පුළුවන් if else එකක් තියෙනවා. මෙතන if එකෙන් අපි බලනවා $n වලින් කියන්නේ මෙතන මෙන්න මේ අපි ගත්ත email එකේ තියෙන වාර ගණන බිඳුවට වඩා විශාලද බලනවා. බිඳුවට විශාල නම් එකෝ කරන්න කියනවා user already use another email කියලා. මෙතන primary key කියලා විදිහට ගන්න තියෙන email එක ඒකයි එහෙම එන්නේ. අපි දැන් else එකට આવත් අපිට බලා ගන්න පුළුවන්. මේ පහට આવතින් database ඒ කියන්නේ database එකට data enter කරන්න insert into user table එකට email, fname, lname, password, mobile, join date, gender id, status id විදිහට මෙතන enter කරන්න කියනවා. මෙතන values විදිහට ගන්න කියනවා. අපි ඉහත අපි අල්ලගත්ත මෙන්න මෙතන අපි අල්ලගත්ත
මෙතන F එකෙන් LEPMG විදියට ස්ටයිල් ස්ක්‍රිප්ට් එකෙන් ඉන්ඩෙක්ස් එකෙන් ස්ක්‍රිප්ට් එකට ආව ස්ක්‍රිප්ට් එකෙන් අපිට මෙතන සයින් අප් ප්‍රොසෙස් එකට අපිට දුන්න ඩේටා ටික අපිට සමාන කරගත්ත FNAME LNAME email password mobile genders කියලා අපිට ඒ ඩේටා ටික මෙන්න මේ තියෙන පිළිවෙලට අපිට මෙතනට එන්ටර් කරන්න කියනවා එහෙම එන්ටර් කරාට පස්සේ ඒ ප්‍රොසෙස් සක්සස්ෆුල් නම් echo success කියලා එනවා මේ තමයි අපේ ඊෂ ප්‍රොජෙක්ට් එකේ සයින් අප් ප්‍රොසෙස් එක අපි මෙතනින් ඉස්සරහට කතා කරමු අනිත් අතට ගන්න කොහොමද කියලා